පෑන්ලා පොඩ්ඩක් දාන්නකෝ. ඒකනේ මේ පොටේ වොන්ද බලන්නකෝ. මේ පොටේෙන් මම ප්‍රශ්නයක් අහනවා. හරිද? ඒකට හරියට උත්තරේ දුන්නොත් මම අපිට රුපියල් 10000ක් දෙන්න. ශකියෝ. මේ වැව තියෙන්නේ කොහෙද? වැවුත් තිබුණා බං මං දැක්කේ නැහෙනි. කුපාඩි 70. පිරිමි අයට ගෑනු කෙනෙක්ගේ පස්සපැත්ත දැක්කහම ටක් ගාලා බැලෙනවලු. ඒ කියන්නේ ඒක හිතලා බලනවා නෙවෙයි බැලෙනවාමයි. ඒ කියන්නේ මේ නවත්තන්න බැරි සර්කිට් එකක් ඔන් වෙනවා. ඒකත් පරිණාමික ජීව විද්‍යාවෙන් ආපු එකක්. ඇයි දන්නවද? අපි දන්නේ නැති ගොඩක් දේවල්. ඔය තට්ටම් ප්‍රදේශයේ තියෙන විශාල ප්‍රමාණයක් ෆැට් ගබඩා කරලා. කලලයක් අධිරෝපණය වුණාට පස්සේ ඒ තියෙන ෆැට් ටික තමයි අරන් දහනය කළා බ්‍රූනයාට දෙන්න ඉස්සර වෙලාම. පැහැදිලිද? එතකොට ඒ බ්‍රූනයා නිරෝගීව හොඳ ළමෙක් විදියට බිහි වෙන්න ඒ ඩිපොසිට් එක වැදගත්. පැහැදිලිද? එතකොට අපේ ඈත අතීතයේ පිරිමියා මේ ඉන්න අනිත් අය දිහා බලනකොට වෙන ටෙස්ට් කරන්න ක්‍රමයක් නැහැනේ. ලැබ් මුකුත් නැහැනේ. ඒතර පස්සපැත්ත බලපුවාම හොඳට පස්සපැත්ත තියෙනවා නම් හොඳ ළමෙක් බිහි කරන්න පුළුවන්. එයාව තෝරගත්තා. පැහැදිලිද? මේ ඒක බයොලොජිකල් ඇවිල්ලා පරම්පරා තිස්සේ ඇවි පිරිමි මනසේ තියෙනවා. පිරිමියාට ඕෆ් කරගන්න බැරි සර්කිට් එකක්. ඒක මොනවා කළවත් ඕෆ් කරන්න බෑ. ඒක පරිණාමික ජීව විද්‍යාවෙන් හදපු සර්කිට් එකක් ඔළුවේ. තේරෙනවද ඒක? ඒතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේක වල්කමට බලනවා මූට සදාචාරයක් නැහැ. ඔය එකක්වත් නෙමෙයි. ඔගේ පරිණාමික ජීව විද්‍යාව සර්කිට් එක ඔන් වෙනවා. පියවිරු ලොකුවට තියෙනකොට ඒකත් තේරීමක් වෙලා තියෙනවා ඒ පරිණාමයේ මුල් කාලේ. හේතුව පැටියට හොඳට කිරි දෙන්න පුළුවන් කියන එක. ඒ හින්දා වසර 10 ගාණක් තිස්සේ පිරිමියාගේ මොළය පරිණාමය වෙලා තියෙනවා. ඒව දැක්කහම ආපහු බැලෙන්න මෙහෙම. ඒක මොනවා කළවත් නවත්තන්න බෑ. ඒක වල්කමවත් සදාචාර සම්පන්න නැතිකමවත් නෙමෙයි. පරිණාමික ජීව විද්‍යාවේ ඉතුරු වෙලා තියෙන මොකද්ද? සර්කිට් එක නවත්තන්න බෑ මොනවා කරලා. ඒ මචං මම මේනකාට කැමතියි බං. ඉරාවද? ලියුම් ගිහින් ආපහු වරින්නේ. අපි කියන්නේ මගුනේ මේ බා. උඹ ගිහින් අහපන් බං. නැහත. හිතේ තියන් ඉන්න එපා. මට බයයි බනේද බං. පිස්සුද බං? උඹ ගිහිල්ලා අහපන්. උඹලට තේරෙන්නේ නැහනේ. බබා වෙනවනේ. අහමුනේ. මේනකා ඇයි? මම ඔයාට කැමතියි මේනකා. මට ඔයා නැතුව ඉන්න බෑ. මගේ හදවතේ කිසිම ඉඩක් නෑ. ආට මං කලිනුත් කිව්වනේ මගේ පස්සෙන් එන්න එපා. ඉතින් ඔයාට මම ඔයාගේ මොලේ තියාගන්න පුළුවන්. ඔයාගේ මොලේ මොකුත් නැහැ. ඒ තියෙන ඉඩ තියෙනවා. මොකද බල කිව්වා?